මාව මේ ඩයි පරීක්ෂණයක් කරන්න ඕන කියලා. ඒකෙන් පස්සේ කිව්වා ඔයාට ප්‍රධාන නහරවල බ්ලොක් 3ක් ඇතුළු බ්ලොක් 15ක් තියෙනවා කියලා. මගේ නම ඒ.එල්.පී. කුසුමලතා. මම පැමිණියේ කතරගම ඉඳලා. මට හුස්ම ගැනීමේ අපහසුතාව, පිට දිගේ ඇවිලෙන ගතිය, ඒ ගොඩාක් ලෙඩ රෝග තිබ්බා. කාලයක් තිස්සේ බෙහෙත් කරා, කිසිම සුවයක් වුණේ නැහැ. පස්සේ ඩොක්ටර්ස්ලා කිව්වා මාව මේ ඩයි පරීක්ෂණයක් කරන්න ඕන කියලා. ඒකෙන් පස්සේ කිව්වා ඔයාට ප්‍රධාන නහරවල බ්ලොක් 3ක් ඇතුළු බ්ලොක් 15ක් තියෙනවා කියලා. ඊට පස්සේ බයිපාස් කරන්න ඕන කිව්වා. බයිපාස් වලට දිනයක් දාන්න ඉන්න කිව්වා. එහෙම දිනයක් දාන්න යන්න ඉන්නකොට මේ මට දැනගන්න ලැබුණා මේ දිව්‍ය ශක්තිය කියන වෙදමැදුරෙන් මේ සුව කරනවා කියලා. මම මේ කොලෙස්ටරෝල් දිය වැඩියා. ඒ වගේ ලෙඩ ගණනකටම බෙහෙත් ගත්තා. මේ රැට මේ දිව හදිසියකට දිව යට තියන්න කියලා මට පෙත්තකුත් නියම කළා තුන. ඒ කියන්නේ දැන් අවුරුදු 10කටත් වැඩි. ඒ ඇරෙනිත් රැට ඇස්පින් පෙත්ත ඒව භාවිතා කරා. එන්නම කිසිම ගුණයක් නැහැ. හොඳටම වැඩි වුණාට පස්සේ තමයි මම මේ ડોක්ටර් මාතර ගිහිලා ડોක්ටර් කෙනෙක් අල්ලලා මේ ඔය ඩයි පරීක්ෂණ මේව කරලා ඒකෝ පරීක්ෂණ වලින් තමයි කිව්වේ මගේ මේ ප්‍රධාන නාලවල මේ බ්ලොක් තියෙනවා. ඒකයි ඔයාට මෙච්චර අමාරු. ඒක හින්දා මේ බයිපාස් කරන්න ඕන ඔයා. ඒ නිසා ඇවිල්ලා දිනයක් දාන්න කියලා කිව්වේ ડોක්ටර්. ඇත්තෙන්ම කියනවා නම් මම කියන්නේ හැමෝටම වගේ ඔය මේ බයිපාස් කරලා කපලා කොටලා මේ වෙනවට වැඩිය මේ ආයතනයට ඇවිල්ලා මාසෙන් දෙකෙන් ඉක්මන් සුවයක් ලබා ගන්න කාටත් මෙතන හොඳ පිටුවහලක් වෙනවයි කියලා මට කියන්න පුළුවන්. මේ හැම බෙහෙතක්ම කුඩු කරලා මේ ඇසුරුම් කරලා දෙනවා. ඒව අපට උණු වතුර ටිකකට දාගෙන දිය කරගෙන බොන්න පමණයි තියෙන්නේ. ආයෙ වටෙන් හොයන්න මේ සකස් කරගන්න කිසිම දෙයක් නැහැ. ඒ අතින් හැම පහසුකමක්ම තියෙනවා. මේ කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටම මේ එක එක අංශවලට මිස්ලා මේ පත් කරලා තියෙනවා. ඉතින් ඒ අපට අදාළ මිස් මේ නිතරම කතා කර ඔයාට දැන් කොහොමද බෙහෙත් ටික බිව්වද, කොච්චර දුරක් ගියාද, කොච්චර කෑම ප්‍රමාණයක් ගත්තද කියලා සඳුනි මිස් කියලා තමයි අපිට ඉන්නේ. ඒ සඳුනි මිස් නිතරම අපි ගැන හොයලා බලනවා. මේ ඒ අතින් ලෙඩ ගැන ගොඩාක් හොයන බලන ආයතනයක් විදියට ඒ කාර්ය මණ්ඩලය ගැන මට කියන්න පුළුවන්. දිව්‍ය ශක්තිය වෙදමැදුර කියන්නේ හරි හොඳ තැනක්. එතෙන්ට ඇවිල්ලා කාටත් මේ බෙහෙත් අරගෙන ඒ කාර්ය මණ්ඩලය නිතරම හොයන බලනවා. එයාලගේ බෙහෙත් අරගෙන ඉක්මන් සුවයක් ලබන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ.